අද අපි කතා කරන්න යන්නේ හරිම ගැඹුරු ඒ වගේම හරිම බලවත් සංකල්පයක් ගැන. ඒ තමයි මහා කරුණාව. සරලවම කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ අසීමිත දයාව ගැනයි මේ විග්‍රහය. එනින් අසීමිත කරුණාව කියන්නේ ඇත්තටම මොන වගේ දෙයක්ද? අපි මේ ගැන හිතමු. මොකද අපි සාමාන්‍යයෙන් කතා කරන දයාව, අනුකම්පාව කියන වචනවලට වඩා ගොඩක් එහා ගිය දෙයක් ගැනයි අපි මේ කතා කරන්න හදන්නේ. මේ ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යමු. හොඳයි, දැන් මහා කරුණාව කියන තැනට එන්න කලින් අපි මුලින්ම බලමු මේකේ මූලිකම කොටස. ඒ කියන්නේ කරුණාව කියන්නේ මොකක්ද කියලා. කරුණාවට දෙන මූලිකම අර්ථ දැක්වීමක් තියෙනවා. පරදුක්ඛ සති සාදුනං කම්පනං හදයකේදං කරෝතිති කරුණා. ඒ කියන්නේ වෙන කෙනෙක් දුක් විඳිනවා දකිද්දි යහපත් කෙනෙකුගේ හදවතේ ඇති වෙන කම්පනය. බාරණ මේක නිකම් අනුකම්පාවක් නෙවෙයි. ඒක හදවතටවත් දැනෙන දෙයක්. හදවත කම්පා වෙනවා වගේ හැඟීමක්. ඒ වගේම තවත් පැත්තකින් කරුණාව අර්ථ දක්වනවා. මජ්ක්‍ධිම නිකායේ ටීකාවට අනුව කරුණාව කියන්නේ නිකම්ම හිතේ ඇතිවන හැඟීමක් විතරක් නෙවෙයි. ඒක ඊට වඩා දෙයක්. ඒක ක්‍රියාකාරී බලවේගයක්. ඒ කියන්නේ අනුන්ගේ දුක දැකලා නිකන් ඉන්න බැරි, ඒ දුක නැති කරන්නම ඕන කියලා හිතට එන ප්‍රබල පෙළඹවීමක්. හරි. එතකොට අපි දැන් දන්නවා කරුණාව කියන්නේ මොකක්ද කියලා. හැබැයි අපි කතා කරන්නේ මහා කරුණාව ගැනනේ. ඉතින් සාමාන්‍ය කරුණාවකට මහා කියන විශේෂණය එකතු වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ කරුණාව ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි? අපි දැන් බලමු ඒ වෙනස මොකක්ද කියලා. මෙන්න මේ සංසන්දනය බැලුවම වෙනස හරිම පැහැදිලියි. බලන්න අපිට ඇතිවෙන සාමාන්‍ය කරුණාව කොහොමද? ඒක අපේ අම්මට, තාත්තට, යාළුවන්ට එහෙම නැත්නම් අපි කැමති අයට විතරක් සීමා වෙන වෙලාවල් තියෙනවා. නේද? ඒත් මහා කරුණාව කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒකේ සීමාමායම් නැහැ. කිසිම තෝරා බේරා ගැනීමක් නැහැ. ඒක සීලම සත්වයන්ට කිසිම වෙනසක් නැතුව එක වගේ පැතිරෙනවා. ඇත්තරම තීරණාත්මකම කාරණේ තමයි මේ. මහා කරුණාව ඉස්සරහා කිසිම ලේබල් එකක් නැහැ. උස් පහත්, මිතුරු සතුරු, මනුස්සයා සතා මේ කිසිම භේදයක් ආදාළ වෙන්නේ නැහැ. තමන්ට උදව් කරපු කෙනාට වදිනම තමන්ට වෛර කරන කෙනාටත් එකම විදිහටයි මේ කරුණාව ලැබෙන්නේ. ඒක තමයි ඒකේ තියෙන අසීමිත බව. හොඳයි. එතකොට ප්‍රශ්නයක් එනවා. ඇයි මෙච්චර විශාල අසීමිත කරුණාවක් ඇති වෙන්නේ? මේක නිකම්ම ඇති වෙන දෙයක් නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ තුල මේ මහා කරුණාව ඇති වෙන්න බලපාපු ඒ විශේෂ දැක්ම මොකද්ද? අපි දැන් ඒ ගැන ටිකක් ගැඹුරට බලමු. මේකට හේතුව තමයි උන්වහන්සේ ලෝකය දැක්ක විදිහ. පටිසම්භිදා මග්ගයේ කියවෙනවා හරිම ප්‍රබල කතාවක්. ඒ තමයි ලෝකය ගිනිගිනි දිලෙනවා කියන එක. මේක නිකම් ගින්නක් නෙවෙයි. රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ගින්න. ඉතින් මේ ගිනි ගන්න ලෝකයේ අටුලේ සත්තු කොච්චරනම් දුක් විඳිනවද කියන ඒ දැක්ම, ඒ කම්පණය, අන්න ඒක තමයි මහා කරුණාවට මුලපිරුවේ. මතකද අපි කලින් කතා කළා කරුණාව කියන්නේ ක්‍රියාකාරී දෙයක් කියලා. අන්න ඒ වගේම තමයි මහා කරුණාවත්. ඒක හිතේ ඇති වෙලා නිකන්ම නතර වෙන හැඟීමක් නෙවෙයි. ඒකෙන් පැහැදිලි අරමුණක් ඇති වුණා. ඒක ක්‍රියාවට පොළඹවන විශාල ගාමක බලවේගයක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේම වචනවලින් මේක හරිම ලස්සනක පැහැදිලි වෙනවා. බලන්න මේ පියවර තුන. පළවෙනි එක මම සසරින් එතර වුණේ අනිත් අය වෙතර කරවන්න. දෙවෙනි එක මම සංසිඳුනේ අනිත් අයව සංසිඳවන්න. තුන්වෙනි එක මම නිවි සැනසුනේ අනිත් අයව නිවි සැනසවීමටයි. බලන්න ඒකේ තියෙන ගැඹුර. Taman ලබාගත්ත දේ Tamanට විතරක් තියාගන්නේ නැහැ. Tamanගේම විමුක්තිය අනිත් හැමෝගෙම විමුක්තියට පාරක් කරනවා. ඒක තමයි මහා කරුණාවේ ක්‍රියාත්මක වීම. හොඳයි. අපි දැන් මේ සංකල්පය ගැන න්‍යායාත්මකව ගොඩක් දේවල් කතා කළා. දැන් බලමු මේක ඇත්තටම ජීවිතේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා. මේකට හොඳම සාක්ෂි තේවා. මේ උදාහරණ ටික දිහා බලන්න. මේකෙන් තමයි මහා කරුණාවේ සැබෑම පරාසය පේන්නේ. එක පැත්තකින් සමාජයේම කොන් කරපු සුනීත සෝපාක වගේ අයට පීක වෙනවා. තව පැත්තකින් අඟුලිමාල වගේ දරුණු මිනිමරුවෙකුටත් දහම් මඟ පෙන්වෙනවා. දරුවෝ නැති වෙලා ශෝකයෙන් උමතු වෙලා හිටපු පටාචාරා කිසాగෞතමි වගේ අම්මලට සැනසීම දෙනවා. කවුරුත් බලන්න නැතුව ලෙඩ වෙලා තමන්ගේම අසුචිවල ගිලිලා හිටපු පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ව තමන්ගේ අතින්ම නාවල පිරිසිදු කරනවා. අන්තිමට මරන්නම ආපු නාලාගිරි යතාටත් මෛත්‍රී කරනවා. බලන්න මේකේ කිසිම තෝරා ගැනීමක් නැහැ. හැමෝටම එකයි.